ඔබ මේ පැමිණලා තියෙන්නේ සංගල්ල ප්‍රදේශයේ තියෙන සුදු හඳුන් වතුයායකට අපි මනාව නඩත්තු කරගෙන යන සුදු හඳුන් වතුයායක් මේ සංගල්ල ප්‍රදේශයේ තියෙනවා. අපි ගිහිල්ලා බලමු මේ ඉස්සරහට මොනවද මෙහි තියෙන ක්‍රියාකාරකම් කියලා. මම නිහාල් විජේසිංහ මම සදාහරිත ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරිවරයෙකු වශයෙන් වැඩ කරනවා. සදාහරිත ආයතනයට අයත් සුදු හඳුන් දැනට ලංකාව පුරාම පිතිරලා තියෙනවා අක්කර 700කට ආසන්න ප්‍රමාණයක්. එයින් සංගල්ල ප්‍රදේශයේ අක්කර 100කට පමණ ප්‍රමාණයක් හොඳින් අපි නඩත්තු කරගෙන යනවා. ඔබට දැක ගන්න පුළුවන් මේ මනාව අපි නඩත්තු කරගන්න සුදු හඳුන් ශාකයක් දැනට අවුරුදු 11ක් පමණ වයස වෙනවා මේවා. ඒකට අපේ නියමිත වර්ධන ප්‍රමාණයට ළඟා වෙච්ච තියෙන ශාක තමයි අපේ මේ භූමියේ දක්නට ලැබෙන්නේ. ආයතනය ගත්තොත් ආයතනයේ සතුව තියෙන මේ අක්කර 700 ඇතුළත ගස් 1,17,000 පමණ ප්‍රමාණයක් දැනට අපේ වගා භූමිවල නඩත්තු වෙනවා. ඉතින් සුදු හඳුන් ශාකයේ විශේෂත්වය තමයි මෙහි තියෙන වටිනාකම සහ මෙය සාදා ගැනීමට තියෙන අපහසුතාවය. මොකද මෙහි වර්ධනය සාපේක්ෂව අනිත් ශාකත් එක්ක ඉතා අඩු මට්ටමක පවතිනවා. සෙමින් වර්ධන ශාකයක් සහ මේට තනියම පොළවෙන් ලබා ගන්නේ රසායනික නයිට්‍රජන් ඇතුළු පොහොර ලබා ගැනීම අපහසුතාවය මත වෙනත් ශාකත් සමග අනිවාර්යයෙන්ම ධාරක ශාකයක් මේට අපි ලබා දෙන්න ඕන. ඉතින් මේ ප්‍රදේශයේ තියෙන කාලගුණික තත්ත්වයක් එක්ක අපි නඩත්තු කටයුතු සිදු කරගෙන යනවා. ඉතින් ආයතනයේ සතුව මේ ප්‍රදේශ සතුව අපි සේවකයන්ට රැකියා සහ අනිකුත් අවස්ථා ඇති කරලා තියෙනවා. වගා මේ ප්‍රදේශයේ පුද්ගලයන්ම තමයි මේ නඩත්තු කටයුතු සිදු කරන්නේ.